කඳුල ඉතින් සමාවියන්. මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය වන කතාවක් තමයි ප්‍රසිද්ධ ගායකයෙක් තම බිරිඳගේ නිරුවත් ඡායාරූප බිරිඳගේ නැගණියට පෙන්වුවා යයි සඳහන් කෙරෙන කරුණ. ඉතින් මේ ජනප්‍රිය ගායකයා කවුද කියලා ගොඩක් දෙනෙක් දැන් දන්නවා. ඒ තමයි දිමංක වෙල්ලාලගේ කියන්නේ. ඉතින් දිමංක පවසන පරිදි එයාගේ අඳුරු අතීතයේ වෙච්ච සිදුවීමක්ලු ඒක. ඉතින් එයා මේ සිදුවීම පිළිබඳව මෙන්න මේ වගේ කතාවක් සිය Facebook ගිණුමේ පළ කර තිබුණා. වීඩියෝ එකට යන්න කලින් අඳුරේ YouTube channel එක තාමත් ඔයාලට subscribe කරන්න බැරි වුණු කෙනෙක් නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. දිමංක මෙන්න මේ වගේ post එකක් තමයි එයාගේ Facebook ගිණුමේ පළ කර තිබුණේ. මගේ පරණ ජීවිතයේ සිදු වූ සමහර කටුක අත්දැකීම් නිසාවෙන් අහන්නට වූ අවලාද, දරන්නට වූ දුක් ගැහැට මා හැර කිසිවෙකුත් දන්නේද නැත. දැනගත යුතුද නැත. කිසිවෙකුට මා ඒ ගැන නිදහසට කරුණු දැක්වීමටද අනවශ්‍යයි. හෘද සාක්ෂියට බොරු කිරීමට කිසිවෙකුටවත් නොහැකි. ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහකට එය අර්ථ දක්වන්න පුළුවන්. නමුත් මාහට අවශ්‍ය එකම දේ වනුයේ දැන් මා ගෙවන මේ අලුත් ජීවිතයට එය කැලලක් කර ගැනීමට කිසිසේත් අකමැති බව කීමටයි. අතීතය ගෙවී අවසන්ය. එහි ඇති වූ කැලල් මකා දමමින් ලස්සන ජීවිතයක් මාහට ලැබී අවසන්ය. කිසිම දිනක හරියට කරුණු නොදැන මිනිස්සුන්ව විවේචනය කරන්න යන්න එපා. අපහාස කරලා අවමන් කරලා ලබන්න පුළුවන් සතුටක් නැහැ. මිනිසුන්ට ජීවත් වෙලා ඉන්නකල් ආදරය කරන්න. මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා. ප්‍රශ්නය Tamanගේ නොවන තාක්කල් පිළිතුරු හරිම දාර්ශනික බවද සත්‍යයක්. දිමංක වෙල්ලාලගේ. දිමංක එයා කරපු වැරද්ද හදාගෙන එයාගේ වයිෆ් එක්ක සතුටින් ගමනක් යනවා නම් ඇත්තටම ඒක ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. කොහොම වුණත් මිනිස්සුන්ගේ අතින් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්නේක තමයි ගොඩක්ම වටින්නේ. ඔයත් දිමංකට ගොඩක් ආදරය කරන කෙනෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් තවත් බලන්න අඳුරේ YouTube channel එක subscribe කරලා තියාගන්න.